වීනස් සීලම ප්‍රේක්ෂකයන් නිස්සද්ද කරමින් මෙම තරගමාලාවේ අවසාන මා තරගයකට සුස්කර ලබා ගන්නවා. ජනක පීරිස් මාතා ප්‍රමුඛ ක්‍රීඩා කරන සීලම වීනස් ප්‍රේක්ෂකයන් නිස්සද්දයි. ප්‍රථම පන්දුවාරයේ ප්‍රථම පන්දුව දානුෂ්කා සම්පත් පාරෙල්ල කරනවා. බලමයි ලකුණු 6ක් හැටියට දැන් සටන් තබනවා. ඊරණාත්මක තරංගයක් දාබර ක්‍රානලි හිතමතුනේ ඉවර පහරෙල්ල කරනවා. මුල් පහර දානුෂ්කා සම්පත් පෙර දිරිඳිගෙන් ලැබුණු ආගන්තුක සත්කාර පිළිබඳව තොන්වන 6 පහර අන්තර්ගත කරනවා. අද නම්තරා සිටින ප්‍රබල පන්දියවන්නන් දෙදෙනෙකුට නින්ද නොවන රාත්‍රියක් ඇති කරා ධනුෂ්ක සම්පත්. ඔබට මතක ඇති ආලියල කැරිබියන්ස් වකවානුවේ හොඳම පන්දියවන්නා ෆර්හාන් සුබෛර් එරෙහිවාද උදාසන වරුවේ දැවන්ත 6 පහරවල් බෝමේකේ පිට ශබ්ද නගු ධනුෂ්ක සම්පත් අද සදහභාගයේ තවත් නම්තරා සිටින මොහමඩ් අකිල් එරෙහිවානසක පතුරවන ආකාරයක් දක්වලා යනවා. හතාපාට ලක්වන 6 පහරවල් දාබර ක්‍රාරණතුනේ ඉවර පික් පාරක් දක්වලා ලැබෙනවා. ඒවර ලකුණු 4යි තමන්ගේ සීමාවේ සිට පන්දුවක් යොමු කරන්නේ වර ධනුෂ්ක සම්පත් දැනට පාරවල් වලින් මේ ක්‍රීඩා පිටිය වර්ණවත් කරනවා. ධනුෂ්ක සම්පත් අලංකාර ප්ලේ කිරීම පන්දු යනවා. අතරේ සීමාව දක්වා නවතා ගන්නට අවකාශයක් නැහැ. ලකුණු 11ක් ලබා ගත යුතුයි මෙම තරගයේ ජය ගැනීම. දර්ශනීය මාලක් අති විශාල පාරක් ඒ ආකාරයට මේ නිස්සද්ද කළා. වීනස් සීලම ප්‍රේක්ෂකයන් නිස්සද්ද කරමින් මෙම තරගමාලාවේ අවසාන